අපේ ගෙවල් පිටිපස්සේ ඉන්නවා මේ නැන්ද කෙනෙක්. මේ ඉතින් ඒ නැන්දට ඉන්නවා දරුවෝ 4 දෙනෙක්. ඉතින් මහත්තයා නැහැ. ඉතින් ඒ නැන්ද ඒ දරුවන්වත් බලාගෙන ඒ නැන්දගේ අම්මවත් ළඟ තියාගෙන ඉතින් ඒගොල්ලන් ඔක්කොටම නැන්ද තමයි කුලී වැඩට ගිහිල්ලා එහෙම කන්න බොන්න දෙන්න. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම අපි දකිනවා ඒ දරුවන්ට කන්න බොන්න දෙන්න ඒ නැන්ද ලොකු උත්සාහයක් දරුවා. ඉතින් ඒ කාලේ මම 4 වසර වගේ විත්ති. ඉතින් අපි ඒගොල්ලොන්ත් එක්ක අක්කලා අයියලාත් එක්ක සෙල්ලම් කරන්න යනකොට මේ එයාලා කතා වෙන දෙයක් තමයි මේ කෑවේ නැහැ කියන එක. ඉතින් ඒගොල්ලොන් මේ සමහර වෙලාවට මේ කියනවා කන්න හාල් නැහැ. මේ බත් නැහැ, කන්න මොනවත් නැහැ. ඔය මොන හරි පොඩි දෙයක් මොන හරි කෑවේ. ඒතර ඒගොල්ලෝ සමහර වෙලාවට කන්නේ එක වේලයි. දවසට එක වේලයි, සමහර වෙලාවට ඒ වේලවත් නැති වෙනවා යාළුවට. ඉතින් ඉස්සර අපේ තාත්තලාට කුඹුරු තිබුණා. ඒක නිසා අපිට හාල් තිබුණා ගෙවල් වල. ඉතින් අපිට අනිත් දේවල් වලින් අඩුපාඩු තිබුණාට බත් වලින් අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඉතින් මම ඉස්සර අපේ ගෙදර අම්මලා තාත්තලා තවටත් දන්නේ නැහැ. මේ මම අරන් ගිහිල්ලා හොරෙක් අපේ ගෙදරට හොරෙන් හාල් අරන් ගිහිල්ලා වැටගාවට ගිහිල්ලා අපිට ගෙදර අක්කට කතා කරලා දෙනවා හාල්. මෙන්න හාල් කියලා. ඉතින් ඒගොල්ලෝ 5 දෙනෙක් ඉන්න දැන් ගෙදර. එතකොට මේ 5 දෙනාටම ඇතිද කියලා මම දන්නේ නැහැ. මම මට හිතන ප්‍රමාණය අරන් ගිහිල්ලා දෙනවා. මේක ඇති වෙයි කියලා. ඉතින් ඒ දවස්වල මගේ ඔළුවේ තිබ්බේ නැහැ මට පින් සිද්ධ වෙනවා. මට මෙන්න මේ දේවල් හම්බ වෙයි ඉස්සරහට මට මෙහෙම වෙයි මෙහෙම වෙයි. එහෙම බලාපොරොත්තු මගේ හිතේ ඒ දවස්වල තිබ්බේ නැහැ. ඉතින් දැන් මට තේරෙන දෙයක් තමයි අදවත් මට කෑම නැතුව මම බඩගින්න ඉඳලා නැහැ. ඉතින් ඒක තවතරත් එහෙමයි. මම බලාපොරොත්තු වෙන ඉස්සරහටත් එහෙම කියලා. දැන් ඕගොල්ලෝගේ ජීවිතවලත් ඕගොල්ලන්ට එහෙම අත්දැකීම් ඇති. ඉතින් තව මිනිස්සෙක්ට ඔයාට පුළුවන් කාලවට උදව් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද ඒ උදව් කරන එක ඇතුළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ඒ කියන්නේ ඔයාට පින්වත් බලාපොරොත්තු වෙන්න එපා. මිනිස්සෙට උදව්වක් කරනවා නම් පින්වත් බලාපොරොත්තු වෙන්න එපා. අපස්තර මේ මිනිස්සු අපිට සලකයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එතකොට කවදා හරිම දවසක ඔයා බලාපොරොත්තු නොවුණු වෙලාවක ඒ දේවල් ඔයාට අර කියන්නේ හැම වෙලාවම අපි කියන හැම දෙයකම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ට පරිසම් දෙවි. ඔයගොල්ලන් බලාපොරොත්තු නොවන වෙලාවක. ඔයගොල්ලන් හොඳක් කරත් නරකත් කරත් එහෙම තමයි. මං කියන්නේ පුළුවන් හැම වෙලාවකම කාරුණික වෙන්න, අනිත් අයට උදව් කරන්න, ඔයාගේ හොඳ හිත අනිත් අයට බෙදලා දෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔය නොහිතන වෙලාවක ඒ වගේ බෙනිෆිට්ස් ඔයගොල්ලන්ට අරගන්න.